ඊසා ඇරෝස්පේස් සමාගම විසින් ගුවන්ගත කරන ලද ස්පෙක්ට්‍රම් නමින් හැඳින්වෙන පළමු රොකට් යානය ගුවනේ රැඳුනේ තත්පර 40ක කාලයක් පමණයි. එන්ජින් නාමයකින් යුත් මෙම රොකට් යානය ඉන්ධන ලෙස භාවිතා කළේ ද්‍රව ප්‍රොපේන් සහ ද්‍රව ඔක්සිජන්. නෝර්වේහි ඇන්ඩෝසා දූපතේ සිට ගුවන්ගත කරන ලද මෙම යානය ගුවන්ගත වීමෙන් තත්පර 15කට පසු තම ගුවන්පතයෙන් ඉවත් වනු දකින්නට ලැබුණා. ඒ සමගම යානය හසුරුවා ගැනීමට කරන ලද අසාර්ථක උත්සාහයකින් පසු එය සම්පූර්ණයෙන්ම පාලනයෙන් ගිලිහි පොළොවට කඩා වැටුණා. ද්‍රව ප්‍රොපේන් සහ ද්‍රව ඔක්සිජන් නිසා ඇති වුණු පිපිරීම ඇන්ඩෝසා අභ්‍යවකාශ මධ්‍යස්ථානය අවට ඒකාලෝක කළා. ජර්මානු සමාගමක් වන ඊසා ඒරෝස්පේස් සමාගම පවසන්නේ මෙම ගුවන්ගත කිරීමෙන් එකතු කරන ලද දත්ත ඔවුන් විශ්ලේෂණය කරමින් සිටින බවයි. 2006දී SpaceX සමාගම විසින් ගුවන්ගත කරන ලද ප්‍රථම ෆැල්කන් 1 යානයද මෙවැනිම ඉරණමකට මුහුණ දුන්නා. ස්පෙක්ට්‍රම් යානයේ කඩා වැටීම පසුබෑමක් නොවන බවයි ඊසා ඒරෝස්පේස් සමාගම පවසන්නේ. යානයේ පාලනයට නතුව තිබූ තත්පර 30ක පමණ කාලයක් තුළ එකතු කළ දත්ත ඉතාමත් වැදගත් බව ඔවුන් පවසනවා. ඊසා ඒරෝස්පේස් සමාගමේ ප්‍රධාන ආයෝජකයින් වන්නේ ජර්මන් රජය, යුරෝපීය අභ්‍යවකාශ මධ්‍යස්ථානය සහ නේටෝ නවෝත්පාදන අරමුදලයි. දුසින් භාගයක් පමණ වන කක්ෂීය පන්තියේ යානා නිපදවන සමාගම් අතරින් ඊසා ඒරෝස්පේස් සමාගම යුරෝ මිලියන 400ක ප්‍රාග්ධනයකට හිමිකම් කියනවා.